අයිබෝන් දුවේ පුතේ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. ශ්‍රී ලංකාවේ ශිෂ්‍යත්ව විභාගය සඳහා තියෙන හොඳම YouTube නාලිකාව සුජය. සුජය YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට sujaya.lk කියන අපේ වෙබ් අඩවියට ගිහිල්ලා ඒකේ තියෙන ප්‍රශ්න පත්‍රය බාගත කරගෙන පිළිතුරු ලියලා ඔයාලට හැකියාව තියෙනවා අපේ මේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙන්න. හොඳයි. ඔන්න අද දවසේ තියෙන පළවෙනි ප්‍රශ්නේ බලන්න. රතගාලක නවතා යති යතුරු පැදි සහ ත්‍රිරෝද රත ගාන 12යි. ඒවායේ ඇති මුළු රෝද 26යි. එහි ඇති යතුරු පැදි හා ත්‍රිරෝද රත ගාන. මේ බාණ්ඩ රතගාලක නවතලා තියෙන යතුරු පැදි ත්‍රිරෝද රතයි 12යි නම් ඒ වාහන ගාන අඩුම රෝද මෙතන තියෙන යතුරු පැදි වලනේ. ඒකෙන් ගුණ කරන්න. මේ වගේ ගානක් මම කලිනුත් හදලා තියෙනවා. 12 දෙකෙන් ගුණ කරන්න 12 වරක් 2 24යි. ඒ වගේ මුළු රෝද ගාන 26යි නම් 26න් 24ක් අඩු කරන්න. එතකොට එන්නේ වැඩි රෝද තියෙන වාහන ගාන 26න් 24ක් අඩු කෙරුවා ත්‍රිරෝද රත 2යි. ඊට පස්සේ 12න් 2ක් අඩු කරන්න එන්නේ ඊළඟ වාහන ගාන යතුරු පැදි 12න් 2ක් අඩු කරන්න 10යි. එහෙනම් ත්‍රිරෝද රත 10යි යතුරු පැදි 10යි ත්‍රිරෝද රත 2යි කියලා අපිට පිළිතුර ගන්න හැකියාව තියෙනවා. හොඳයි. යන් දෙවනි ප්‍රශ්නය. බෝලයක මිල තොප්පියක මිල මෙන් දෙගුණයකි. තොප්පියක මිල මෙන් හෙල්මටයක මිල තෙගුණයකි. ද්‍රව්‍ය තුනම මිලදී ගත් අයෙකු ගෙවිය යුතු මුදල රුපියල් 90යි. බෝලයක් හා තොප්පියක් මිලදී ගත් අයෙකු වෙළෙන්දාට රුපියල් 100ක මුදලක් ලබා දුන්නේ නම් ඔහුට ලැබිය යුතු ඉතුරු මුදල. මේ බලන්න බෝලයක මිල, බෝලය තොප්පිය හෙල්මටය, බෝලයක මිල තොප්පියක මිල මෙන් දෙගුණයයි. තොප්පියට 1 දැම්මා, බෝලෙට 2 දැම්මා. ඊළඟට තොප්පියක මිල මෙන් හෙල්මටයක මිල 3 ගුණයයි. එක් වරක් 3 3යි. ද්‍රව්‍ය තුනම මිලදී ගත්තා. එක්කේ මේකේ ගුණිතයන් එකතු කරන්න 3යි 4යි 5යි 6යි 90 බෙදන්න 6න් එක කෑල්ලක් 15යි තොප්පිය. කෑලි දෙකක් එක කෑල්ලක් 15 නම් කෑලි දෙකක් 30යි බෝලය. 15 ව 3ක් 45යි හෙල්මටය. එහෙනම් ඔහුට ලැබිය යුතු ඉතිරි මුදල මෙයා අරන් තියෙන්නේ මොකද්ද? බෝලයයි තොප්පියයි 15යි 30යි එකතු කරන 45යි 100න් 45ක් අඩු කරන්න ඔහුට ලැබිය යුතු ඉතිරි මුදල රුපියල් 55යි කියලා අපිට පිළිතුර ලබා ගන්න හැකියාව තියෙනවා. හොඳයි. යන් තුන්වෙනි ගැටලුව. 2020 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා බදාදාවකි. 2020 වර්ෂයට ඇති බදාදා සහ අඟහරුවාදා. හරි. ජනවාරි 1 බදාදා නම් මොකද කරන්නේ? බදාදා දැන් සතියේ දවස් 7 ලියන්න. බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා අඟහරුවාදා. ඊට පස්සේ සතියේ දවස් 7යි. මොකද කරන්නේ? 2020 කියද්දී අධික අවුරුද්දක් ඒක බෙදන්න 366යි. ඒක බෙදන්න සතියේ දින 7න් 7න් බෙදුවාන් පස්සේ පිළිතුර එනවා 52යි ඉතිරි 2යි කියලා. හැම දවසකටම 52 ගානේ දාගෙන යන්න ඉතිරි දවස් 2 බදාදාටයි බ්‍රහස්පතින්දාටයි එකතු කරන්න. බදාදාවල් එනවා 52යි 1යි 53ක්. බ්‍රහස්පතින්දාවල් එනවා 52යි 1යි 53ක්. එහෙනම් අහන්නේ බදාදා සහ අඟහරුවාදා. බදාදාවල් තියෙන්නේ 53යි, අඟහරුවාදාවල් තියෙන්නේ 52යි කියලා අපිට පිළිතුර ගන්න හැකියාව තියෙනවා. හොඳයි. යන් හතරවෙනි ගැටලුව. නිවසක් ඉදිරිපස පිහිටි වැටක සමාන පරතරය සහිතව කම්බි කණු සිටුවා තිබුණේ මීටර් 3න් 3ට. එහි ඇති කම්බි කණු ගාන 25ක් නම් වැටෙහි දිග 25න් එකක් අඩු කරන්න පරතර එන්නේ 24යි. ඒක ගුණ කරන්න කීයෙන්ද? 3න් ගුණ කරන්න 24 ව 3 මීටර් 72යි. කණු ගානට වැඩිය පරතරයක් අඩු වෙනවා. ඒක තමයි දිග ප්‍රමාණෙදි සලකන්නේ. 24 3න් ගුණ කරන්න එම වැටේ දිග මීටර් 72යි කියලා අපිට ගන්න හැකියාව තියෙනවා. හොඳයි. පස්වෙනි ගැටලුව. මීටර් 10ක් දිග මිනුම් පටියක මැදින් සෙන්ටිමීටර් 10ක කොටසකට හානි සිදුවිය. එම කොටස ඉවත් කර ඉතුරු කැබලි දෙකේ සෙන්ටිමීටර් 5 බැගින් වනසේ එක මත එක තබා ඇලෙව්වා. රයිට්. සෙන්ටිමීටර් 100ක් දිග මිනුම් පටියකින් සෙන්ටිමීටර් 10ක් හානි වුණා නම් 100න් 10ක් අඩු කරන 90යි. කෑලි දෙකෙන්ම පහ පහ තිබ්බට අඩු වෙන්නේ එක කෑල්ලක පමණයි. එහෙනම් මේ 90ක් තියෙන එකෙන් තව සෙන්ටිමීටර් 5ක් අඩු කරනවා. ඉතුරු මිනුම් පටිය දිග මීටර් 85යි කියලා ගන්න පුළුවන්. කීයද ඉතුරු මිනුම් පටිය දිග? මීටර් 85යි කියලා අපිට ගන්න සෙන්ටිමීටර් 85යි කියලා ගන්න හැකියාව තියෙනවා. මීටර් නෙමෙයි පුතේ මෙතන සෙන්ටිමීටර් කියලා තමයි පිළිතුර එන්නේ. හොඳයි. යන් 6 වෙනි ගැටලුව. රෝගියෙක් වරකට බෙහෙත් පෙති 3 බැගින් පැය 6න් 6ට පානය කරයි.
එහෙනම් 24 6න් බෙදන්න දවසට පැය 24යි. එහෙනම් 6 කෑලි කීයද බලන්න 24 6න් බෙදපුවාම 4යි. එහෙනම් 4 ගුණ කරන්න 3ෙන් 4 වරක් 3 12යි. එහෙනම් සම්පූර්ණ දිනකදී බෙහෙත් පෙති කීයක් බොනවද පුතේ? බෙහෙත් පෙති 12ක් පානය කරනවා. හොඳයි. යම් 7 වෙනි ගැටලුව. යසෝ මහත්මියට ගැහැණු දරුවෝ තිදෙනෙක් සිටිති. එම තිදෙනාගෙන් සෑම අයෙකුටම සහෝදරයෙක් සිටිති. ඉතින් එක සහෝදරයෙක් හිටපුවම මේ තුන් දෙනාටම සහෝදරයෝ. එහෙනම් යසෝ මහත්මියට සිටිය හැකි අවම දරුවෝ ගාන 3ට එකක් එකතු කරන්න 4යි. එක පිරිමි සහෝදරයෙක් හිටපුවම මේ ඔක්කොගේම සහෝදරයෝ තමයි. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් 3යි 1යි එකතු කරන්න 4යි. එහෙනම් යසෝ මහත්මියට සිටිය හැකි අවම දරුවන් ගාන කීයද? 4යි කියලා අපිට පිළිතුර ලබා ගන්න හැකියාව තියෙනවා. හොඳයි. යම් 8 වෙනි ගැටලුව. තරඟයකට සහභාගී වූ තරඟකරුවෝ සිව් දෙනෙක් තරඟයේ අවසානයේදී එකිනෙකාට අතට අත දුන්නා. ඔවුන් අතර එසේ අතට අත සිදු මුළු වාර ගාන තරඟකරුවෝ සිව් දෙනෙක් නම් ඊට එකක් අඩු එකෙන් ගුණ කරන්න 4 වරක් 3 12යි. ඒ උත්තරේ අතට අත දෙන නිසා දෙකෙන් බෙදන්න ඕනේ. මොකද මම තව කාට හරි අතට අත දෙද්දි එයා මට ආපහු අතට අත දෙන්න ඕනේ. අපේ වැඩේ ඉවරයි එතනින්. 12 දෙකෙන් බෙදන්න 6යි. එහෙනම් ඔවුන් අතර එසේ අතට අත දීම් සිදු වාර ගාන කීයද? 6යි කියලා අපිට පිළිතුර ගන්න හැකියාව තියෙනවා. හොඳයි. යන්න 9 වෙනි ගැටලුව. කදවුරක සිටින බටයින් 10 දෙනෙකුට දින 7කට ප්‍රමාණවත්. එහෙනම් 10 7ෙන් ගුණ කරන්න එතන ප්‍රමාණ එනවා 10 වරක් 7 70යි මිනිස් දින 70යි. බටයින් 5 දෙනෙකුට බලන්න 70 බෙදන්න 5න් දින 14ක් එනවා. බටයින් 10 දෙනෙකුට දින 7කට ප්‍රමාණවත් ආහාර 10 වරක් 7 70යි. බටයින් 5 දෙනෙකුට හොයන්න 70 බෙදන්න 5න් 5 දෙනෙකුට දින කීයකට සෑහේද? දින 14කට සෑහෙනවා. right. යම් 10 වෙනි ගැටලුව. පෙට්ටියක රතු නිල් කහ කළු පෑන් පිළිවලින් රතු නිල් කහ කළු පෑන් පිළිවලින් 7 8 9 බැගින් නැත. පෙට්ටිය දෙස නොබලා වරකට එක් පෑන බැගින් ඉවතට ගත්තේ නම් එකම වර්ගයේ පෑන් දෙකක් අනිවාර්යෙන් එන්න. මොකද කරන්නේ? ඉවතට ගත යුතු අවම පෑන් ගාන හොයන්න මේ වර්ග 3 තියෙනවා. රතු නිල් කහ, රතු නිල් කළු. එහෙනම් ඒ වර්ග ගානට එකක් එකතු කරන්න. එකතු කරුවන් පස්සේ කිසි ගැටලුවක් නැහැ. පිළිතුර එනවා 4යි කියලා. මතක තියාගන්න. පෑන් 5ක් දුන්නොත් 5ට එකක් එකතු කරන්න 6යි. පෑන් 6ක් දුන්නොත් 6ට එකක් එකතු කරන්න 7යි. අදාළ දීලා තියෙන ප්‍රමාණයට එකක් එකතු කරන්න. එතකොට එකම වර්ගෙන් ගන්න ඕනේ පෑන් ප්‍රමාණය. එකම වර්ගෙන් දෙකක් ගන්න ලැබිය යුතු පෑන් ප්‍රමාණය හොයාගන්න හැකියාව තියෙනවා. හොඳයි. 11 වෙනි ප්‍රශ්නේ. ක්‍රීඩකයෝ සිව් දෙනෙක් දහවන තරඟයකදී යෙදී සිටිති. එක් ක්‍රීඩකයෙක් දෙවන ස්ථානයේ සිටි ක්‍රීඩකයා පසු කරමින් ඉදිරියට පැමිණියේය. ඔහු දැන් සිටින්නේ කීවන ස්ථානයේද? එක් ක්‍රීඩකයෙක් දෙවන ස්ථානයේ සිටි ක්‍රීඩකයා පසු කරමින් ඉදිරියට ආවා. බලන්න මොකවත් නැහැ. එයා එන 3ට ගිහින් තියෙන්නේ. 3 වෙනියට ගියේ දෙවන ස්ථානයේ ඉන්න කෙනා පව් කෙරුවා. පව් කරපු ගමන් එයා දැන් කීයද? 2. එයා දෙවන ස්ථානයේ හිටපු කෙනා පව් කරලා තමයි ආවේ. එහෙනම් එයා 2 වෙනවා. 2 හිටපු කෙනා 3 වෙනවා. එච්චරයි. පළවෙනි අයම වෙන්නේ නැහැ. මතක තියාගන්න. පොඩි තර්කයක් තියෙන්නේ. දෙවන ස්ථානයේ සිටි ක්‍රීඩකයා පව් කරමින් ඉදිරියට පැමිණියා. ඔහු දැන් සිටින්නේ කීවෙනි ස්ථානයේද? දෙවන ස්ථානයේ. පටල ගන්න එපා ඈ පළවෙනියා කියලා එහෙම. හොඳයි. 12 වෙනි ගැටලුව. ගැහැණු ළමයින් 5 දෙනෙකුට සහ වැඩිහිටි කාන්තාවන් 6 දෙනෙකුට ඇඳුම් මැසීමට රෙදි මීටර් 10යි. එහෙනම් ඔන්න බලන්න ගැහැණු ළමයි 20 දෙනෙකුට හා වැඩිහිටි කාන්තාවන් 24 දෙනෙකුට එවැනි ගවුම් මැසීමට අවශ්‍ය රෙදි. මේ බලන්න මොකවත් හිතන්න දෙයක් නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ බලන්න. ගැහැණු ළමයි 5කට වැඩිහිටි 6කට රෙදි මීටර් 10යි. ගැහැණු ළමයි 20යි වැඩිහිටි 24 දෙනෙකුට එවැනි ගැවුම් මහන්න බලන්න. 20 බෙදන්න 5න් 4යි 24 බෙදන්න 6න් 4යි. ඊට පස්සේ 10 ගුණ කරන්න 4න් අරකේ කී මේ වගේ කී ගුණයක්ද කියලා බලන්නේ 20යි 24යි 5ට 5 වගේ 4 ගුණයක් 6 වගේ 4 ගුණයක්. එහෙනම් අර ප්‍රමාණය 10 නම් මේකේ 4 ගුණය තියෙන්නේ 10 වරක් 4 40යි. එහෙනම් අවශ්‍ය රෙදි ප්‍රමාණය මීටර් 40යි කියලා ගන්න හැකියාව තියෙනවා. හොඳයි. යන් 13 වෙනි ප්‍රශ්නය. ජනවාරි 2 බ්‍රහස්පතින්දා නව පාසල් වාරය ආරම්භ විය. පොසොන් නිවාඩුව සහ තයිපොංගල් නිවාඩුව පමණක් මෙම මාසයේ සතියේ දිනවලදී යෙදී ඇත.
ජනවාරි මාසය තුල පාසල පැවැත්වීමට නියමිත දින. ජනවාරි 2 බ්‍රහස්පතින්දා පොහොය නිවාඩුව සහ තයිපොංගල් නිවාඩුව තියෙනවා. එහෙනම් බලන්න සතිය දිනවල ජනවාරි 2 බ්‍රහස්පතින්දා 3 සිකුරාදා 4 සෙනසුරාදා ඊට පස්සේ 5 ඉරිදා එහෙනම් 4යි 5යි සෙනසුරාදා ඉරිදාවල් අයින් කරන්න 4 11 18 25 සෙනසුරාදාවල් ඉරිදා 5 12 19 26 කියන දින ටික තියෙනවා. එතකොට මෙතන තියෙනවා මොකද්ද 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඊට පස්සේ පොහොය නිවාඩුව තියෙනවා. තයිපොංගල් නිවාඩුව තියෙනවා. ඊට පස්සේ ඒකට තව ජනවාරි 2 බ්‍රහස්පතින්දානේ පටන් ගත්තේ නම් එකත් නිවාඩු තියෙනවා. ඊට පස්සේ 8යි 9යි 10යි 1යි 11යි 31න් 11ක් අයින් කරන්න 20යි. එහෙනම් ජනවාරි මාසය තුල පාසල පැවැත්වීමට නියමිත දින ගාන කීයද 20යි කියලා අපිට උත්තරේ ගන්න හැකියාව තියෙනවා. මේ කටුසටහන මේ විදිහට ගහන්න. එතකොට කිසිදු ගැටලුවක් නැහැ. 14 වෙනි ගැටලුව බලන්න. මනීෂා ළඟ සහ සුදත් ළඟ රුපියල් 1800ක මුදලක් ඇත. සුදත්ගේ ළඟ ඇති මුදල මනීෂා ළඟ ඇති මුදලට වඩා 200ක් වැඩි. එහෙනම් මුළු මුදලෙන් වැඩි එක හරි අඩු එක හරි අයින් කරන්න 1800න් 200ක් අඩු කරන්න 1600යි. ඊට පස්සේ 1600 දෙකට බෙදන්න 800යි. මනීෂා ළඟ ඇති මුදල හොයන්න. වැඩිපුර ප්‍රමාණය නෙමෙයි අඩු තියෙන එක තමයි මනීෂා ළඟ තියෙන්නේ. සුදන්ත ළඟ තමයි වැඩිපුර මුදලක් තියෙන්නේ. 1600 දෙකෙන් බෙදන්න රුපියල් 800යි කියලා පිළිතුර ගන්න හැකියාව තියෙනවා. හොඳයි. යම් 15 වෙනි ගැටලුව. විභාගයකට ඉදිරිපත් වීම සඳහා අපේක්ෂකයින් 225 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. එක් පන්ති කාමරයක තුල 20 දෙනෙකුට පමණයි තියෙන්නේ. එහෙනම් 225 බෙදන්න 20න් පන්ති කාමරය 11යි. තව ළමයි 5ක් ඉතුරුයි. ඒ ළමයි විභාගෙ ලියන්න එපා. ඔබලා ගෙදර ඵලයල්ලා කියලා එලවන්නේ. ඒගොල්ලන්ටත් පන්ති කාමරයක් දෙන්න ඕනේ. 11ට එකක් එකතු කරන්න 12යි. එහෙනම් අවශ්‍ය පන්ති කාමර ගාන කීයද? 12යි කියලා අපිට පිළිතුර ගන්න හැකියාව තියෙනවා. හොඳයි දුවේ පුතේ. එහෙනම් ඔන්න අද දවසෙත් ඔයාලත් එක්ක විශේෂ ගණිත ගැටලු සහ විභාව්‍යතාමාන 15ක් සාකච්ඡා කෙරුවා. ශිෂ්‍යත්ව විභාගයේ ලංකාවේ තියෙන හොඳම YouTube නාලිකාව sujay.lk කියන වෙබ් අඩවියේ තියෙන අපේ ගණිත ගැටලු ප්‍රශ්න පත්‍රය බාගත කරගෙන පිළිතුරු ලියලා අපිත් එක්ක එකතු වෙන්න විශිෂ්ට ජයග්‍රහණයක් ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගන්න. එහෙනම් දුවේ පුතේ සියලු දෙනාටම ආයිබෝවන් තෙරුවන් සරණයි.